චාරිත්‍රයට අපි එහෙම කරාට මේකෙන් ජීවිතේට දෙයක් ගන්න මිනිස්සු ගොඩක් අඩුයි. ඒ තමයි මේ අපි හැමෝම පුතේ ඔයත් එක්ක ඔයාගේ ඉස්සරහා ජීවිතේත් එක්ක යම් කාරණාවල් වලදී ඔයාට තීන්දුව ගන්න වුණාම තනියෙන් හිතන්නේ නැතුව මේ වැඩිහිටියන්ගේ හයියත් අරගෙන මොකද මේ වැඩිහිටියෝ කියලා කියන්නේම තමන්ගේ අම්මා තාත්තා කියන්නේම ඔයාට වැඩිය මේ සමාජ ජීවත් වෙලා මේ පොළවේ පය ගාලා ඕනවට වැඩියක් කාලයක් ජීවත් වෙලා ජීවිතේ ගොඩාක් ලොකු අත්දැකීම් සමුදායක් තියෙන මිනිස්සු. ඒ මිනිස්සුන්ට ඔයාට වැඩි දෙයක් ජීවිතේ තේරෙනවා සහ දැනෙනවා. ඒ නිසා මෙතනින් එහා පැත්තට ජීවිතේ තීරණ ගන්නකොට සහ ජීවිතේ යම් කාරණා පිළිබඳ හිතනකොට අන්න ඒ මිනිස්සුන්ගේ ඇල්ම බැල්ම රැකවරණයත් එක්ක ඒ තීරණ ගන්න කියන එක තමයි අපිට කියන්න තියෙන පණිවිඩය. එක දරුවෙක් හිටියා. ඒ දරුවා ගේ අම්මයි තාත්තයි දෙන්න කුලී වැඩ තමයි කරමින් ඉන්නේ. කුලී වැඩ කියලා කියන්නේ එදිනෙදා ඔය මේ ගෙවල් දොරවල් වල තියෙන වැඩ කටයුතු ඒ වගේම කුංචි තේවතු වල වැඩ කටයුතු ඕවා තමයි කරමින් ඉන්නේ. ඊට අමතරව කරත් අදින එක මේ අම්මගේ තාත්තගේ රස්සාව. කියන්නේ ටවුමට ගිහිල්ලා කරත්තේ බඩු පැටවුවම අම්මා පිටිපස්සෙන් තල්ලු කරනවා තාත්තා කරත්තේ අදිනවා. මිනිස්සුන්ගේ බඩු ගෙනල්ලා දෙනවා. ඉතින් කිලෝමීටර ගණන් වලට ඔය කිව්වම ඔය බඩු ගෙනත් දෙන එක රස්සාව කරගත්ත මේ මිනිස්සුන්ගේ ජීවිතේ දැන් මේ දරුවා මේ කාලයක් ගිහිල්ලා උසස් පෙළ සමත් වෙලා ඉතින් මම ඒ කාලේ කිව්වනේ වැඩි වියටපත් වෙන්නේ ලොකු වයසකට කියලා. සාමාන්‍ය පෙළ වගේ මට්ටමක තමයි වැඩි වියටපත් වෙන්නේ. ඉතින් දැන් අධ්‍යාපනය යනවා. ඉතින් ඒ කාලේ දැන් උසස් පෙළට මේ ළමයා තේරිලා උසස් පෙළ සමත් වෙලා දැන් විශ්වවිද්‍යාලයට සමත්කම් දක්වලා යන්න ළමයා දැන් හිටයි කියලා දවස්. ඉතින් ගමේ මිනිස්සු ඇවිල්ලා මොකද මේ දුප්පත් අහිංසක පවුලක්. ඒ නිසා ගමේ මිනිස්සු ඇවිල්ලා හැමෝම සුබපතුවයි ගෙදර. අර ළමයාට සුබපතට පුතේ ඔයා මේක කරන් යන්න අර හරි ආසයි ඉස්සර. ඒ කියන්නේ ගමක ළමෙක් කැම්පස් එකට පාස් වුණා කොත් ඒක හම්බයක්. හරිද? ඒක හරි සන්තෝෂයි මේක දකින්න. ඉතින් අර වැඩි හිටියෝ ගමේ ඉන්න මිනිස්සු ඇවිල්ලා මෙයාට සුබපතල මෙන්න අන්න ගියා තාත්තා මේ මිදුල්ලට වෙලා වාඩි වෙලා ඉන්නවා. දැන් දරුවා හෙට තමයි විශ්වවිද්‍යාලයට එක්ක යන්න තියෙන දවස. තාත්තා මිදුල්ලට වෙලා වාඩිලා ඉන්නකොට මේ දුව ගිහිල්ලා අහනවා තාත්තගෙන් මේ ඇයි තාත්තා එළියටලා වාඩිලා එහෙම කියලා තාත්තගේ මෙහෙම කළා අත් දෙකට තමන්ගේ අත් දෙක තියලා තාත්තගේ මුලින් මේ ළමයා වාඩිලා තාත්තා වාඩිලා ඉන්න පුටුවක් තියාගෙන එළියේ තාත්තගේ අත් දෙකට එහෙම නැත්නම් අල්ලට මේ අත් දෙක තියලා ඉවර වෙලා ළමයාත් දන ගහගෙන එතන වාඩි වුණා. එතකොට ළමයාට තේරුණා එකපාරටම මේ වගේ අත් දෙකට වැඩි කොච්චර මේ දෑත්වල ඔබ වෙනුවෙන් මැවුණු ලෝකයක් තිබුණා. ඒ දහදිය කඳුළුවලින් ආදරයේ දිය පොදක් හැදුනා. ඔබේ හෙට දවස වෙනුවෙන් දුක්වින්ද ඒ අප්‍රමාණ සෙනෙහස ජීවිතේ ඔබ ලබන උතුම්ම ආශිර්වාදයයි. එයාගේ ලෝකය සිනිදු කරන්න මගේ අත් දෙක රළු වුණා. තාත්තලගේ අම්මලගේ දෑත් රළු වෙලා තියෙන්නේ වෙන මොකොත් නිසා නෙමෙයි. ඔයාලගේ ලෝකේ සිනිදුව තියන්නේ. අම්මලා තාත්තලා උත්සාහ කරනවා අර මඩක තියෙන නෙළුමක් වගේ ඔයාව හැම වෙලේම උඩින් තියන්න. ඒ කියන්නේ අපි ජීවත් වුණාට වැඩිය හොඳින් ඔයා ජීවත් වෙන්න කියන තැන තමයි හැම වෙලේම අම්මලා උත්සාහ කරන්න තියන්නේ. තාත්තා ඒ නිසා ඔයාට තියෙන ලොකු කතාවක් මෙතන කරගෙන යන්න. ඒ තමයි පළවෙනියට දෙවෙනියට තුන්වෙනියට ඔයාගේ අධ්‍යාපන ගමන කියන එක ගොඩ දාගන්නේ ඔයාගේ වක්කීමක් මෙතනින් එහාට. ඒ නිසා මේ තේමේසයක් විවෘත කරලා මේ හැමදෙනාම ඔයා වැඩි විදිහට පත් වුණා කියලා සතුටු වුණා වගේම හෙට දවසේ ඉඳලා ඔයාටත් තියෙන උදේ වගකීමක් අනිත් පැත්තට කරන්න. එනම් මතක තියාගන්න ඕනේ තමන්ගේ අධ්‍යාපනයේ පළවෙනි කාරණාවක් දෙවෙනි කාරණාවක් තුන්වෙනි කාරණාවක් කියන කාරණා තුනම වෙන මොකක්ම නෙමෙයි අධ්‍යාපනයමයි වගේ. මොකද මේ දෙමව්පිය කොට දාන්න නම් ඔයාට නිකම් පාරච්ච. මොකද ආයෙවට මැනික් කාරණා මැනික් කියන නම් අපිට දෙන්නත් බෑ නේද? මේ නිදානයක් හදලා නිදානයක් ගෙනත් දෙන්නත් බෑ. දෙන්න පුළුවන් නිදානය සහ එකම මැනික වෙන්නේ ඔයාට හම්බෙච්ච මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මේ දෙමව්පියෝ දෙන්නව ආරක්ෂා කරන එකේ වක්කීම දෙනවා. ඉරක් මේ හඳක් නොව ඉරක් වෙන්න. හඳක් නොව ඉරක් වෙන්න කියලා කියන්නේ ඔය හඳ ගත්තට පස්සේ ඔය ඉරෙන් දෙන ආලෝකය පරාවර්තනය කිරීම. අපි සාමාන්‍ය කණ්ණාඩියකින් කරන කාර්යය තමයි හඳෙන් කරන්නේ. ඒ කියන්නේ ඉර පෑවුවම කොහෙට හරි ලෝකයක තැනකට මේ හඳ මේ පැත්තෙන් ඉඳගෙන ඒකේ ආලෝකය පරාවර්තනය කරලා අනිත් පැත්තට බෙදලා දෙනවා.
හැබැයි ඉර කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි. තමන් විශ්ින් ශක්තිය හදලා ලෝකෙට දෙන එක. ඉර නැතුනොත් අපිට ජීවත් වෙන්නවත් බැහැ. එතකොට හඳක් නොව ඉරක් වෙන්න කියලා කියන්නේ පුතේ. ගෑනු දරුවෙක්ට විශේෂයෙන් කියනවා හඳක් නොව ඉරක් වෙන්න කියලා. මොකද මේ සමාජෙත් එක්ක හඳක් වෙලා සිහිල් වෙලා ජීවත් වෙන්න බෑ. ඒ නිසා අපි විශේෂ ශක්තිය උදාහරණ ඉරක් බවට පත් වෙන්න ඕනේ. ඔයා දැකලා ඇති ගස්වල සාමාන්‍යයෙන් පොහොට්ටු පිපෙනකොට ගස්වල මල් හැදෙන පොහොට්ටු කාලෙදි ගත්තොත්, ඒ කියන්නේ මල පිපෙන්න ඉස්සෙල්ලා ගත්තොත්, ඒ ගහේ කඳේ පාට තමයි පොහොට්ටු හැම වෙලේම පිපෙන ඕන තරම් ගස්වල ගිහින් බලන්න. ගහේ මල ගත්තොත් පිපෙන්න කලින් පොහොට්ටු හැම වෙලේම හැදෙන්නේ ගහේ කඳේ පාට. ඒකට හේතුවක්. ඒ තමයි අර පිටතින් එන විකර්ෂකය. එහෙම නැත්නම් මේ මල පොහොට්ටුව දැහැ ගන්න එන කිනාට පේන්නේ නැහැ. ගහේ පාටමයි තියෙන්නේ. ඒක තමයි. ඉතින් මේ කාලේදී ගහේ පාටින් තමයි පරිස්සම් කරන්නේ. මල පිපුණාට පස්සේ අර මීමැස්ස බඹරු වෙන එක නවත්තන්න බෑ වගේ මේ සමාජයෙන් එන බලපෑම අපිට නවත්තන්න බැරි වෙනවා. ඒ නිසා